සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා බබාට කෑම YouTube channel එකට. අද මම හදන්නේ මාස 7 ඉඳලම බබාලට උදේට හදලා දෙන්න කෑමක්. මේක හරීම ඉක්මනින් හදා ගන්න පුළුවන් වගේම බර අඩු බබාලගේ බරත් හරි ලේසියෙන් වැඩි කර ගන්න පුළුවන්. තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. මේ කෑම එක හදා ගන්න අපිට ඕන වෙනවා අලිගැට peer. මම අරන් තියෙනවා හොඳට ඉදුණු අලිගැට peer ගෙඩියක් මේ විදිහට මදේ ටික සූරගෙන. දැන් මම මේකට එකතු කරගන්නවා walnut. ඔයාලට පුළුවන් කජු, ආමන්ඩ්, රට කජු මේ වගේ nuts වර්ග එකතු කරගන්න. නමුත් අවුරුද්දට අඩු බබෙක්ට හදනවා නම් එයාට හදාගත්ත සීරියල් එකෙන් හැන්දක් දාගන්න. මේ එකතු කරගන්නේ යෝගට්. යෝගට් තේ හැඳි 2ක් විතර දාගන්න. දැන් මම මේකට පැණි ටිකක් එකතු කරගන්නවා. මම නම් මේ එකතු කරගන්නේ කිතුල් පැණි. නමුත් ඔයාලට පුළුවන් අවුරුද්දට අඩු බබෙක්ට වගේ මේක හදනවා නම් රටින්දි සිරප් ටිකක් එහෙමත් නැත්නම් ඇටයින් කරගත්ත රටින්දි ගෙඩි 3ක් විතර මේකට දාගන්න. දැන් අපි මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගමු. අපි මේ එකතු කරගත්තු දේවල් ටික හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ ස්මූත් පේස්ට් එකක් තමයි එන්නේ. බ්ලෙන්ඩ් කරලා ගත්තාම මෙන්න මේ වගේ ස්මූත් පේස්ට් එකක් තමයි එන්නේ. මේක ඔයාගේ අවුරුද්දට අඩු බබාට උදැසන වේලට හදලා දෙන්න පුළුවන්. ඉතින් අවුරුද්දට අඩු බබෙක්ට දෙනකොට මාස 7න් පස්සේ බබාලට තමයි දෙන්න පුළුවන් වෙන්නේ. මාස 7 බබෙක්ට දෙනකොට අපි මේකට යෝගට් එකතු කරගන්නවා. ඒ වගේම nuts powder හෝ nuts වෙනුවට ඒගොල්ලන්ගේ සීරියල් හැන්දක් තමයි දාගන්න පුළුවන් වෙන්නේ. මාස 7 බබෙක්ට හදනවා නම් රටේන්දි සිරප් හරි රටේන්දි හරි එකතු කරගන්න බෑ. රටේන්දි අපිට එකතු කරගන්න පුළුවන් වෙන්නේ මාස 8න් පස්සේ. ඔන්න ඔය විදිහට හදාගත්තාම අපිට මේක බබාලගේ බර පහසුවෙන්ම වැඩි වෙන විදිහට හදලා දෙන්න පුළුවන්. ඒ වගේම මේක හරි රසයි. බබාලා ආස කරන විදිහේ රසයක් තියෙනවා චූටි පැණි රසක් එක්ක. ඒ වගේම හරිම ඉක්මනින් විනාඩි 5කටත් වඩා අඩු කාලයකින් මේක බබාට හදලා දෙන්නත් පුළුවන්. එහෙනම් ඕගොල්ලන්ගේ බර අඩු බබාලට මේ වගේ කෑම වර්ග ඒගොල්ලන්ගේ උදෑසන වේලට හදලා දෙන්න. අපි අලුත් වීඩියෝ එකකදී ආයෙ දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.